මම කරන මූමන්ස් මම මෙම ඔලුවල්ලදී ඒ කැරක්ටේ එකත් ඒ විදිහටම එක කරනවා මේ බලන්න. මගේ මූමන්ස් එයා ඒ විදිහටම කැප්ච කරගන්න රියල් ටයිම් මේ ඇවිල්ලා අලුතෙන්ම ආපු වෑන් 2.2 කියන AI එක මේ වුල් එක දැනට ඕපන් සෝස් මට්ටමේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක ඕන කෙනෙක්ට ෆ්‍රී යූස් කරන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු PC එකට ගිහිල්ලා කොහොමද මේ වැඩ කරන්නේ කියලා. බ්‍රවුසර් එකට යනවා. ඊට පස්සේ මම මෙතන ගන්නවා create.wan.video කියලා. මම මේ වෙබ්සයිට් එකට යනවා. ඊට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් login කියලා බටන් එකක් තියෙනවා. මම මෙතන සාමාන්‍ය විදිහටම login වෙලා අලුතෙන් account එකක් හදනවා Google වලින්. හරි මේ විදිහට sign up වුණාට පස්සේ මම මෙතනින් තෝරගන්නවා මෙන්න මේ avatar කියලා තියෙන එක. මම මෙතන try now button එක click කරනවා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහේ graphical interface එකක් තමයි අපිට මේ වෙබ්සයිට් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මෙතන settings වෙනස් කරගන්නවා. avatar වලට speech to video කියන එක මම මෙතන දාගන්නවා photo animate කියන එකට. මේක මම standard වලින්ම තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ character image කියන කොටසට මෙන්න මේ විදිහට මම දැන් Gemini AI වලින් හදාගත්ත මගේ influencer character එක මේකට upload කරගන්නවා. මේ විදිහට මම character image එක upload කරගත්තට පස්සේ මම මගේම වීඩියෝ එකක් මෙන්න මේ action video කියන එකට අප්ලෝඩ් කරගන්න. මේ විදිහට මගේම වීඩියෝ එකක් අප්ලෝඩ් කරගත්තට පස්සේ මට මෙන්න මේ කැරක්ටර් එකේ තියෙන ඉමේජ් එක මගේ මෙන්න මේ ෆේස් එකට ස්වැප් කර ගැනීමට පුළුවන්. හරි මේ විදිහට මගේ වීඩියෝ එකේ වගේම කැරක්ටර් ඉමේජ් එකයි දෙකම අප්ලෝඩ් වුණාට පස්සේ මෙන්න මෙතන තියෙන ස්ටාර්ට් බටන් එක ක්ලික් කරන්න ඕනේ. මේ ස්ටාර්ට් බටන් එක ක්ලික් කරාට පස්සේ අපින් මේ ක්‍රෙඩිට්ස් වගේ දෙයක් මේගොල්ලෝ ඉල්ලනවා. නමුත් ඒක අපිට අවශ්‍ය නැහැ. මේක අපිට ෆ්‍රීම ජෙනරේට් කරගන්න පුළුවන් මේ කන්ෆර්ම් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ. මේ විදිහට අපි go බටන් එක ක්ලික් කරාට පස්සේ මේක ක්වය වෙනවා. මේ වීඩියෝ එක සාමාන්‍යයෙන් හැදෙන්න පැය භාගයක් විනාඩි 45ත් අතර වගේ කාලයක් ගත වෙනවා. ඔයාලට මේ ටැබ් එක ක්ලෝස් කරලා වෙන වැඩක් කරගන්න පුළුවන් මේ වෙලාව ඇතුළත. හරි. මේ විදිහට තමයි WAN 2.2 AI මොඩල් එක ඔන්ලයින් යූස් කරන්නේ. නමුත් මේක PC එකේ ලෝකලි රන් කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. මම ඒක ගැන මේ දවස්වල try කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ ගැන වීඩියෝ එකක් ඉක්මනින්ම ඕන්න දැම්ම පහලින් කමෙන්ට් කරන්න WAN 2.2 කියලා. මම ඉක්මනින් මේ ගැනත් වීඩියෝ එකක් අරගෙන